සුබ දවසක් හැමෝටම කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගේන්න හිතුවා. මට මේ දවස් ටිකේ ආපු මැසේජ් එක අරම මේවා බලනවත් එක්කම ගොඩක් කට්ටිය ඇත්තටම මේ වගේ වැඩක් ගන්නවා කියලා මට හිතෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. අපි කතා කරපු දේවල් වලින් ගොඩක් දේවල් කට්ටිය දැන් බෑක් ටෙස්ට් කරලා බලලා එයාලගේ chart වලට ඇප්ලයි කරගන්නවා කියන එක ඇත්තටම මට සතුටුයි. අපි දැන් ඔය කතා කරන ආපු විදියට තව ටිකක් දැන් ඔයාලට මම පොඩ තමයි හැමදේම කියලා දෙන්නේ. ඒ කියන්නේ එකපාර මේ දේවල් කියලා දෙන්න ගියොත් එහෙම ඒක ඔයාලටත් ඔළුවට වදයක් ග්‍රහණය කරගන්න. දැන් පොඩ ඔයාලා හැමදේම බෑක් ටෙස්ට් කරලා ගොඩක් දේවල් මාකට් එකට ඇප්ලයි කරගන්න පුළුවන් තත්ත්වයෙන් එන්න. හරි. දැන් අද තවත් වැදගත් දේවල් ටිකක් මම කතා කරන්න යන්නේ. මේ ඔයාලත් එක්ක කතා කරපු දේවල්. ඒ කියන්නේ මේ මම කියලා දීපු concept වලින් කොහොමද chart එකට ඒව ඇප්ලයි කරගන්නේ සහ ඒ වගේ කොහොමද entries බලන්නේ කියලා. ගොඩක් අය entry models ගොඩක් අහලා තිබුණා වගේ. entry models කියන එක ඇත්තටම ඒක සාපේක්ෂයි කෙනාට. entry වල models ළමයි කියන්නේ මේ use කරන දේවල් models වලට දාගෙන නැත්නම් අපිට template එකක් විදියට use කරන්න ඇත්තටම අමාරු setup විදියට. smart money කරනවා නම් ඔයාලට හැම වෙලෙම logically හිතන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ external liquidity internal liquidity කියලා හිතමු. ඒ වගේ දෙයක් ගත්තොත් ඔයා දැනගන්න ඕනේ ඇත්තටම සමහරක් දේවල් internal external liquidity සමහරක් දේවල් එක්ක සාපේක්ෂ වෙනවා. එතකොට හිතන්නකෝ දැන් මම ඔයාලට කියලා තියෙනවා internal මෙන්න මෙහෙම ගත්තොත් එහෙම range එකක මේතන external liquidity තියෙනවානේ. මේ external liquidity සමහරක් වෙලාවට external liquidity ගත්ත ගමන් මම ඔයාලට කිව්වා full back එකක් expect කරනවා. සමහරක් තැන්වල ඒ වගේ දේවල් expect කරන්න අපිට හැකියාවක් නැහැ. කියන්නේ මේ පැත්තේ මොන හරි වම් පැත්තේ මොන හරි liquidity දෙයක් තිබ්බොත් එහෙම මාකට් එක ආයේ මෙහෙම liquidity ගන්න නැතුව ඒ කියන්නේ පොඩි pull back එකක් දීලා වෙලා මාකට් එකම මෙහෙම යනවා. මේ වගේ අවස්ථාව ඔයාලට ඕන තරම්. එතකොට අර අපි මොන මොඩල් එක දීලා තිබ්බත් තේරුමක් නැති වෙනවා. ඒ වගේ තැනකදී ඔයාලට මෙහෙම entry එකක් ගන්න ගියොත් එහෙම ඊළඟට දැන් මේක internal ගන්න එනවා කියලා හිතාගෙන මේ range එක internal liquidity ගන්න එනවා කියලා හිතාගෙන ඉවරලා අපි trade එක frame කරොත් එහෙම මේ කොහෙන් හරි අපි trade එක fail වෙනවා නේ. ඒ නිසා හැම වෙලේම ස්මාර්ට් මනි යූස් කරනවා නැත්නම් ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩ් මොන හරි කියන ඔය නමක් කියන එක ඇල්ගොරිතම් එක අපි ට්‍රේඩ් කරනවා නම් අපිට ඇත්තටම ලොජිකලි හිතන්න හැකියාවක් තියෙනවා. මේ හැම දෙයකදීම එහෙමයි. නිකන් අර ට්‍රේඩ් කරනවා වාලේ ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ. දැන් මම ඔයාලට එදා කියලා දුන්නා support and resistance liquidity සහ trend line liquidity ඔය වගේ දේවල් කියන්නේ buy side liquidity sell side liquidity ඔන්න ඔය දේවලුත් මේ මාකට් එකට හැම වෙලේම ඇප්ලයි කරගන්න ඕනේ. ඒ දේවල් හිතන්නකෝ දැන් අපිට හැමදේම තියෙනවා මෙන්න මේ හරියෙන් තියෙනවා trend line එක. sorry support එක නැත්නම් resistance එක. හරි මේ හරිය resistance එකක් තියෙනවා. මේ resistance එකට ඇවිල්ලා මාකට් එක මෙහෙම කරාට පස්සේ දැන් හිතන්න අපි entry එකක් ගන්නවා මෙන්න මේ හරියෙන් මේ internal liquidity ගන්න යන්නේ කියලා. හැබැයි මොනවාද වෙන්නේ අපේ trade එකට? මෙතනින් මම entry එකක් ගත්තා කියලා හිතන්නකෝ. මෙන්න එහෙනම් short position එකක් open කරනවා. open කරලා මේ target එක තියෙනවා මේ internal liquidity කොහෙට හරි. හැබැයි මොනවාද මේ කරන්නේ? අපි මේ වගේ අවස්ථාවක enter වෙන්නේ හැම වෙලේම එතකොට retail liquidity එක්කනේ. නිකන් අපිත් support and resistance trade කෙනෙක් ගන්නට වැටෙනවා. එතකොට මේ වගේ තැනකදී trade එකක් enter වෙද්දී ඔයා දැනගන්න ඕනේ මේ හරිය හොඳ liquidity area එකක් කියලා. සහ මම ඔයාලට මුලදීම liquidity areas ගැන කතා කරා. මම ඒවා ආය කතා කරන්න යන්නේ ඒ දේවල් බලවුවේ නැත්තම් ඒ ටික බලන්න මේක සීරීස් එකක් විදිහට යන්නේ. ඒ කියන්නේ මම කරන හැමදේම මේකේ ගොඩක් දේවල් ඔයාලට කියලා දීලා තියෙනවා. හරි. දැන් අද අපි කතා කරමු කොහොමද entry එකක් බලන්නේ කියන එක. සහ entry එකකට දැන් මම මෙතන interest එකක් කරන් තියෙනවා. ඒ ගත්ත විදිය මම ඔයාලට normal කතා කරනවා. තව මෙහිත් ඇති entries. මෙහිත් entries ගන්න පුළුවන් විදිහ. හරි. අපි range එකක් මොන හරි ගත්තොත් මම මේ හරි අඳගත්ත මේකක් තියෙනවා. පොඩි drawing එකක් ඒකට යන්න ඉස්සලා. හරි. එන්න තියෙනවා drawing එක. හරි. අපි හිතමු ඉස්සලාම අපි ඉන්නේ bullish market එක. එහෙනම් price action එක හැම වෙලේම highs ටික break කරගෙන market එක ඉහළට යනවා මෙන්න මෙහෙමනේ. දැන් මේකෙත් එහෙම scenario එකක් කියලා හිතන්න. මේ වගේ අවස්ථාවල මේක තමයි අපිට range low එක, මේක range high එක. මේ BOS එකෙන් අපිට structure එක bullish කියන එක confirm වෙලා තියෙනවා. මෙහෙම range එකක් ගත්තාම මේ range එකේ මම ඔයාලට මුලදීම කිව්වා මෙහෙම internal liquidity ගත්තාට පස්සේ sorry external liquidity ගත්තාට පස්සේ ඊළඟට මෙයාගේ duty එක මේ මොන හරි ඇතුලේ තියෙන liquidity hunt කරන එක. එතකොට ළමයි මේ වගේදී තමයි අර අපි trend line liquidity support and resistance සහ මම ඔයාලට session ගැන කියලා දුන්නා. මේ හැම දෙයක්ම මේ වගේ ඇතුලේ තමයි ඇත්තටම අපි භාවිතා කරන්නේ.
මේ හැම දෙයක ඇතුළතම ඒවා ලික්විඩිටි වෙනවා. හරි. ඊට පස්සේ මොන හරි දෙයක් වෙනවනේ. දැන් ඔයාලා ස්මාර්ට් මනි දන්න කට්ටියත් ඉන්නවා, නොදන්න කට්ටියත් ඉන්නවා. දන්න කට්ටිය මම හිතන්නේ මේ concept එක දන්නවා. මම නොදන්න අයට එක තමයි ගොඩක් හැමදේම ගන්න යන්නේ බේසික් සීරීස් එකකින්. දැන් මොන හරි දෙයක් ඔයාලා දන්නවා වෙනවා නම් මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු වෙනවා නම් මේ කොහෙට හරි ආය ඇතුළේ තියෙන ලික්විඩිටි අරගෙන මෙහෙම ඒ ලික්විඩිටි අරගෙන මේ කොහේ හරි තියෙන සප්ලයි හරි සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකකින් මේ පැත්ත නම් බයි නම් අපි ඩිමාන්ඩ් එකකින් සහ මම ඔයාලට POIs බලන විදිය කියලා දුන්නා. ඒ POI එකකින් මාකට් එක රියැක්ට් කරලා යනවා. මෙන්න මේක තමයි අපිට බේසික් වෙන දේ. හැම වෙලේම එහෙම ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එක ආයේ මේ කොහේ හරි තියෙන මොන හරි ඩිමාන්ඩ් එකකට ඇවිල්ලා මාකට් එක ඊළඟට මෙන්න මෙහෙම ඒකෙන් රියැක්ට් වෙලා යනවා. ඔන්න ඕකේදී හරි එකක් තෝරගද්දි මම ඔයාලට කිව්වා එදා POI එකක් තෝරගන්නවා නම් නැත්නම් OB එකක් ඔයාලා ගචෙන් කියනවා තෝරගන්නවා නම් ඒකට තියෙන්න ඕනේ ඉම්බැලන්ස් එකක් සහ අර මං කියපු පැටර්න් එක. මම බේසිකලි ඔයාලට කිව්වා මෙන්න මෙහෙම පැටර්න් එකක් තියෙනවා නම් මේකෙන් ඔයාලට හොඳ POI එකක් මේක. මෙහෙම දෙයක් තියෙනවා නම් මෙන්න මේකේ කොහෙන් හරි එන්ට්‍රි එකක් බලන්න පුළුවන් කියලා නේ. දැන් මේ වගේම තමයි මේකට අපි මේ රේන්ජ් එකේ හයි එක ගලවන්න හේතු වෙච්ච ලෝවස්ම පොයින්ට් එක අපි ස්විංග් පොයින්ට් එකක් කියලා කිව්වා. දැන් මේකේ ගලවන්න හේතු වෙච්ච ලෝවස්ම පොයින්ට් එක මේක. සහ මේකෙදි මට අවශ්‍ය කාරණා ටික දෙනවා. සහ මෙතන මම අර කියපු මෙන්න මේ හරියෙන් වගේ ඉම්බැලන්ස් එකකුත් තියෙනවා. අවශ්‍ය දේ තියෙනවා අපිට. මෙන්න මෙහෙම. එතකොට මේ වගේ තැනකින් ඔයාලට එක විදියකට තමයි එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එකක් ඩිරෙක්ට් එන්ට්‍රි එකක්. මම ගොඩක් වෙලාවට ඩිරෙක්ට් එන්ට්‍රීස් වලට යනවා අඩුයි. GU වල වගේ නම් ඒ කියන්නේ මම ට්‍රේඩ් කරන්නේ සාමාන්‍යයෙන් පෙයර්ස් දෙකක් තුනක් තමයි. ඒක ඔළුවට මට නිදහස් ඒ නිසා. ගොඩක් වෙලාවට ඔයාලට එන්ට්‍රි එකක් ගන්නවා නම් එතකොට මේ zone එකේ අන්තිමේට තියෙන අපි දන්නවා රේන්ජ් එක නැත්තම් ට්‍රෙන්ඩ් එක බුලිෂ් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ නේ. ඒ බුලිෂ් ට්‍රෙන්ඩ් එකේ අන්තිමේට මේක තමයි මේ රේන්ජ් එකේ අන්තිමේට එන්න පුළුවන් ස්ථානේ. මේකෙන් ප්‍රයිස් ඇක්ෂන් එක මෙතනින් පල්ලෙහාට බ්‍රේක් කරොත් ඊළඟට අපි එක්ස්පෙක්ට් කරන්නේ මොකද්ද? ප්‍රයිස් ඇක්ෂන් එක අනිත් පැත්තට රිවර්සල් එකක් යන්නේ නේද? ඔන්න ඔය දේවල් ටික තමයි හැම වෙලේම අපි ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. එතකොට මෙතන ඔයාලට ඕන නම් කවුරු හරි බලනවනේ මේ හැමදේම බෑක් ටෙස්ට් කරලා කරන්න ළමයි. ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. නැත්තම් ඊළඟට අපිට ඕකේදී ආය ඩිරෙක්ට් එන්ට්‍රීස් ගන්න ඒ වගේ මෙහෙම අපි POI එකක් මොන හරි මාක් කරගෙන තිබ්බම අපි හැම වෙලේම රිෆයින් කරගන්නේ ස්මාර්ට් මනි විදියට අපි බලන්නේ හැම වෙලේම අපේ රිස්ක් එක අඩු කරගෙන රිවෝඩ් එක වැඩි කරගන්නනේ. ඒ හින්දා මෙහෙම ගන්නකොට අපිට ඇත්තටම ලොකු රිවෝඩ් එකක් හම්බෙන්නේ නැහැ. ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගත්තොත් SL එක අපිට මෙතන ඉඳලා මෙහෙම බැලුවොත් එහෙම පිප්ස් වැටෙනවා සාමාන්‍යයෙන් 22ක් විතර වැටෙනවා. ඒ හින්දා ගොඩක් කට්ටිය කැමති නෑ ස්මාර්ට් මනි වල ගොඩක් ගන්න කට්ටිය ඉන්නවා අනිවාර්යෙන්. ගන්න නැත්තේ නෑ. සහ ගොඩක් අය කැමති ලොකු රිවෝඩ් එකක් ගන්න. එතකොට මේ වගේ අවස්ථාවකද අපිට ඇත්තටම කරන්න තියෙන්නේ මේ POI එකට රියැක්ෂන් එකක් දෙනකන් ඉඳලා ප්‍රයිස් ඇක්ෂන් එකේ ඊළඟ චොච් එක. අපි මේවා ගැන මුලදිම අර මුල් පාඩමේදී කතා කරා කොහොමද චොච් එක බලන්නේ කියලා. දැන් මෙන්න මෙහෙම පැටර්න් එක. මෙන්න මේක ලාස්ට් හයි එක බ්‍රේක් කරාට පස්සේ ඒක ප්‍රයිස් ඇක්ෂන් එකේ රිවර්සල් එකක් කියලා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම දෙයක් තිබ්බම ඊළඟට මේ කාරණේම තමයි මේ කතා කරන හැම දේවල්ම ෆ්‍රැක්ටල්ස්. ඒ කියන්නේ මේ ටයිම් වල මොන ටයිම් ෆ්‍රේම් එකේ ගත්තත් 1 මිනිත් ගත්තත් සෙකන්ඩ් ගත්තත් මේ අපි කතා කරන දේවල් ඒ විදියටම වෙනවා. ඒක නිසා දැන් මෙතනින් මේ දේ වුණා මේ ඇල්ගොරිතම් ගත්තොත් එහෙම මේ පොඩි higher time frame ඉඳලා lower time frame ඕන දෙයක එකම දේවල් ටික වෙන්නේ මේ අපි හැමදාම කරන්නේ එකම දේවල් ටික රිපීට් කරන්නේ දවස ගානේ. ඊළඟට මේ සොච් එක දුන්නාට පස්සේ මේකෙදිත් එහෙමයි ඉම්බැලන්ස් එකක් එක්ක මේකෙදිත් ආයෙ මයින දේවල් ටිකක් ඔයාලට හැදිලා තියෙයි ප්‍රයිස් ඇක්ෂන් එක රිවර්ස් වෙන්න කියලා කන්ෆර්ම්. සහ මෙතන ඔයාලට POI එකක් හැදෙයි. ඒවම මම කියපු විදිහම සහ මෙතන ආයෙ ඉම්බැලන්ස් එකක් හැදෙයි. ඔය ඉම්බැලන්ස් එකත් එක්ක ඊළඟට අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. සහ ඔයාලට මේක ඉම්බැලන්ස් එක පේන්නේ නැත්තම් lower time frame වල දැන් හිතන්න අපි ඉන්නේ 5 මිනිත් වගේ නම් ක්ලියර් නැත්තම් මේක lower time frame එකට ගිහිල්ලා තව ටිකක් රිෆයින් කරගෙන ඔයාලට කන්ෆර්ම් විදියට නැත්නම් ඔයාගේ රිවෝඩ් එක අඩු කරගෙන බලන්න පුළුවන්. සහ මම ඔයාලට ගිය සතියේ අන්තිම වීඩියෝ එකේ පොඩි කැලලක් කතා කරා ඉන්ඩියුස්මන්ට් එක කියලා දෙයක් තියෙනවා කියලා. මෙහෙමයි. මේ මාකට් එකේ දැන් අපි මෙහෙම රේන්ජස් මාක් කරනකොට ගොඩක් වෙලාවට ඉන්ඩියුස්මන්ට් එක කියන්නේ මේ ඇතුලේ
ලික්විඩිටි ටික. ගොඩක් අය මේ ඉන්ඩියුස්මන්ට් එක කියන කන්සෙප්ට් එක ගැන දන්නේ නැහැ ඇත්තටම. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. අපි මාකට් එකේ මෙහෙම ට්‍රෙන්ඩ් එකක් යනවා. මෙහෙම යනකොට අපි හැම වෙලේම ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් කරගෙන තියෙන්නේ බුලිෂ් කන්ෆර්මේෂන් එකක ඉන්නේ. මේ මාකට් එකේ ගොඩක් ඒ කියන්නේ එකම විදිය ට්‍රේඩර්ස්ලා නෙවෙයි ඉන්නේ. මිලියන ගාණක් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඒ හැමෝම ට්‍රේඩ් කරන එක එක විදියට. මේ ඇල්ගොරිතම් හැම වෙලේම මම ඔයාලට කිව්වා මොනිටර් කරගෙන එයාලගේ ඒ කියන්නේ ලික්විඩිටි හොඳට ලික්විඩිටි හැදෙන පොයින්ට් වලින් මාකට් මේකර්ස්ලාගේ නැත්නම් SMC ලාගේ එන්ට්‍රීස් ටික කන්ෆර්ම් කරගෙන එයාලගේ එන්ට්‍රීස් ෆිල් කරගෙන යනවා. මෙහෙම යනකොට හිතන්න දැන් මේ කන්ෆර්මේෂන් එකක් තියෙනවා. අපි මේ හැමෝටම මේ දේවල් ක්ලියර්ලි පේන්නත් තියෙනවා. එතකොට මේ හැමෝම මේ මාකට් එකේ ඉන්න අය ප්‍රොෆිට් කරයි නේද? ඒක නෙවෙයි ඇත්තටම මාකට් මේකර්ස්ලාට නැත්තම් බැංක්ස් වලට වෙන්න ඕනි. එයාලට ඕනි අපි හැම වෙලේම ප්‍රොෆිට් එකෙන් අයින් කරලා දාන්න. ඒ කියන්නේ එයාලට සල්ලි ගන්න තමයි එයාලා හැම වෙලේම බලන්නේ මේ මාකට් එකේ අපි ට්‍රැප් කරලා. එහෙම යනකොට දැන් කවුරු හරි මේකෙන් ට්‍රේඩ් එක ෆ්‍රේම් කරලා තිබ්බනම් මේ ලෝ එකේ ඇත්තටම මෙතනින් ලික්විඩේට් වෙනවනේ. මෙතනින් ඔයාලා එන්ට්‍රියක් දාලා තිබ්බා කියලා හිතන්න කවුරු. මෙහෙම දාලා තිබ්බනම් ලික්විඩේට් වෙනවා. මේ ඉන්ඩියුස්මන්ට් එකකින් ඇත්තටම අපිට කරලා දෙන්නේ ඉන්ඩියුස්මන්ට් එකකින් අපි දෙයක් එක්ස්පෙක්ට් කරන්නේ අපිට නොකරන්න ඕනි දෙයක් ඒගොල්ලෝ කරන්න පෙන්නලා දෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ මාකට් එකේ ඔයාගේ වොලට් එකේ ඔයාලා සල්ලි දාගෙන හිටියොත් නැත්නම් වොලට් එකේ හරි ඔයාලගේ MT4 එකේ හරි ඔයාලගේ ඩොලර්ස් ටික තියෙනවා. හැබැයි ඔයාලට ඒ ඩොලර්ස් ටික ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙනකන් ඔයාලගේ ලොස් වෙන්නේ නැහනේ. එයාලට ඕනේ මොන හරි දෙයක් පෙන්නලා ඔයාව මේ මාකට් එකට ඉන්ටරැක්ට් කරගන්න. ඒකල ඉවරලා ඔයාලගේ සල්ලි ගන්න. දැන් මේ වගේ දේවල් වලදීත් එහෙමයි. දැන් මෙතන ස්මාර්ට් මනි ට්‍රේඩර් කෙනෙක් කියලා හිතන්න. මෙතන තියෙනවා ලස්සන ක්ලියර් POI එක. මේ ක්ලියර් POI වලින් ගොඩක් වෙලාවට ස්මාර්ට් මනි එන්ට්‍රීස් ගන්න ගොඩක් අය බලන්නේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ වගේ තැන්වල ඔයාලගේ එන්ට්‍රිය දැන් හිතන්න මෙතන නම් මම මේ ඉන්නේ. මෙහෙම ඇවිල්ලා ඔයාගේ එන්ට්‍රි එක හන්ට් කරලා ඉවරලා මාකට් එක මෙහෙම යනවා. මෙන්න මේ වගේ ක්ලියර් පේන්න තියෙන POIs. හරි ගොඩක් වෙලාවට ඉන්ඩියුස්මන්ට්. හැමෝම බලාගෙන ඉන්න POIs වලින් මම එන්ට්‍රීස් ගන්නෑ. ඒක මගේ සාමාන්‍ය පුරුද්ද. ඔයාලට පේන මම අර ගොඩක් වෙලාවට channel එකෙත් දාන්නේ ඔයාලගේ stop loss එක තමයි මගේ එන්ට්‍රි එක කියලා. අන්න ඒ හේතුව නිසා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ ස්මාර්ට් මනි මෙන්න මේ හරියේ තියෙන POI එකෙන් එන්ට්‍රිය ගද්දි මම ඊට පල්ලෙහා තියෙන POI එකෙන් එන්ට්‍රිය ගන්නවා. මේක ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනි දෙයක්. සහ මම ඔයාලට කියලා දුන්නා ලික්විඩිටි ගැන මුල් පාඩම් වලින් ඒවා පොඩ්ඩක් මේකට ඇප්ලයි කරලා බලන්න ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම දෙයක් තමයි ඉන්ඩියුස්මන්ට් එක කරන්නේ. මේ මොන හරි මේ හැම දෙයකටමත් එහෙමයි. මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේක මම ඉස්සරහට ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දැනට මේ ඒකට වෙලාව නෙවෙයි. හරි. ඔන්න බේසික් ටිකක් අපි කතා කරන්නේ මෙතන. එතකොට මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. සහ ඉන්ඩියුස්මන්ට් එකේදීත් එහෙමයි. දැන් ගොඩක් වෙලාවට එන්ට්‍රි මොඩල් සහන කට්ටියට මම මේ කියන්න තියෙන්නේ. මෙන්න මේ වගේ රිවර්සල් එකක් දුන්නට පස්සේ දැන් මෙතන කියලා හිතන්න මෙතන එන්ට්‍රි එකක් බලනවා නම් මම මේවට එක්සැම්පල් පෙන්නන්නම් ඉස්සරහට. මෙහෙම එන්ට්‍රි එකක් බලනවා. ඔයාට මේ චොච් එක දුන්නට පස්සේ ඊළඟට මෙන්න මෙහෙම දෙයක් කරලා මෙහෙම දෙයක් වුණාට පස්සේ මේ හරි ඉම්බැලන්ස් එකක් එක්ක මේ කොහේ හරි POI එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ කියන්නේ මේවා මෙහෙමයි. එක එක පෙයාස් වල එක එක විදියට තමයි එන්ට්‍රීස් වැඩ ගන්න. ඒ කියන්නේ මම මේ දැන් කිව්වා කියලා හිතන්නකෝ දැන් මේකට මෙහෙම වැඩ ගන්නවා කිව්වට යුරෝ USD එකට කොහොම වැඩ ගන්නෑ. ගෝල්ඩ් එකට ඒ විදියට වැඩ ගන්න. ඒවා එක එක පෙයාස් වල ඒවටම ආවෙනකු ලක්ෂණ තියෙනවා. ඒවා ඔයාලා ඒ කියන්නේ මේ chart වල ඉන්න තමයි ඔයාලට මේ දේවල් අඳුන ගන්න ලේසි වෙන්නේ. දැන් GBP එකේ එන්ට්‍රීස් ගන්න විදියට නෙමෙයි මම ගොඩක් වෙලාවට EUS වල ගන්න. නැත්නම් ගෝල්ඩ් එකේ ගන්න වෙන විදියකට. අන්න ඒ විදියට ඉතින් ගොඩක් ඒක අපි මාකට් එකේ වා ට්‍රේඩ් කරන පෙයා එක අනුව තීරණය ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මම පර්සනලි රෙකමන්ඩ් කරන්නේ පෙයාස් බර ගන්නක් අරගෙන ට්‍රේඩ් කරන්න යන්න එපා. අඩුම පෙයාස් දෙක තුනක් අරගෙන ඉස්සලාම පුරුදු වෙන්න මේ කරන හැමදේම. ඊට පස්සේ පුළුවන් අනිත් පෙයාස් වල ගිහිල්ලා ඔයාලට ප්‍රෝ කෙනෙක් විදියට ට්‍රේඩ් කරන්න. හරි. එකක් තමයි මේ එන්ට්‍රි මොඩල්ස් වල මම කතා කරන්නේ. ඒ කියන්නේ මම ඔයාලට එන්ට්‍රි මොඩල්ස් දෙන්න කැමති නෑ ඇත්තටම. එන්ට්‍රි මොඩල්ස් කියලා දෙයක් මමත් ඇත්තටම යූස් කරන්නේ නෑ. මම මොඩල්ස් යූස් කරන්නේ නෑ. මම ලොජිකල් එන්ට්‍රීස් ටිකක් තමයි මම යූස් කරන්නේ.
කියන්නේ මට මේ දේ තියෙනවා නම් මේ හරියට liquidity high liquidity point එකක් තියෙනවා නම් එක්ක මොන හරි තන් trend line එකක් support එක resistance එක ඔය වගේ දෙයක් තිබිලා මේ උඩ PO එකක් imbalance එකක් ඔන්න ඔය වගේ දේවල් තිබ්බොත් මම එන්ට වෙනවා. හරි. ඔන්න මම එන්ට වෙන විදිහත් ඔයාලට කිව්වා. මේකේ entry model එක කියන්නේ මෙහෙමයි. මේ චොච් එක දුන්නාට පස්සේ ඔයාලට ඊළඟ තියෙන මොකද්ද? මේ කියලා හිතන්න චොච් එකක් අපි දාගමු මේ හරිය. මෙතන liquidity point එකක් තියෙනවනේ. ඒක මේ හරිය imbalance එකක් තියෙනවනේ. සහ අනිත් දේ මට කියන්න බැරුණා මේ හරියෙන් ගොඩක් වෙලාවට මොන හරි support එකකට PO එකක් බලන්න. හැම වෙලේම higher time frame PO එක. ඒ දේවල් එක්ක ඔයාලට entries frame කරන්න පුළුවන්. හරි. දැන් බලමු අපි ගත්ත entries ටික. මම මේ ගත්තේ ඒවා මම ඔයාලට channel එකේ මේවා දාලා තිබ්බේ. සමහරක් මම ගොඩක් entries ගත්තා mobile එකෙන් ගන්න ඒවා මම ගොඩක් වෙලාවට chart දාන්නේ නැහැ channel එකේ. මම ඒ කියන්නේ මේකේ analyze කරලා දාන්න පුළුවන් වුණොත් analyze කරලා තිබ්බොත් ඒවා තමයි ගොඩක් වෙලාවට දාන්නේ. ගොඩක් මම entries ගන්නවා mobile එකෙන්. ඒවා මම channel එකේ දාන්නේ අර PC එකේ ඉස්සරහා ඉඳලා දාන ඒවා ටික විතරයි දාන්නේ. ඒවත් මම ඉස්සරහට දාන්නයි screenshot. හරි. දැන් මේකෙදිත් එහෙමයි. මේ යන්නේ trend එක bullish trend එකක් අපිට. confirm bullish trend යන්නේ. මේක වට 1 hour බලනවා නම් clearly පෙයි. trend එක. ලස්සන bullish trend එකක ඉන්නේ. දැන් මෙතන බලන්න price action එක. මේක මම මේ 1 hour time frame එකට ගත්තේ. price action එක මේ range එකේ external liquidity ගත්තා. external liquidity අරගෙන මෙන්න මේ හරියෙන් බලන්න. wait. හරි. මේ හරියේ චොච් එක කන්ෆර්ම් කරා අපිට. නැත්නම් මෙතනින් ඔයා බැලුවත් මේ චොච් එකේ වැරද්දක් නැහැ. ඊළඟට price action එක අර මං කියපු විදිහට price action එක මෙන්න මෙහෙම චොච් එකක් කියලා ගමු අපි මෙතන. මෙන්න මේ හරියෙන් බැලුවොත් ඔයාලට වැරද්දක් නැහැ ඇත්තටම. මෙන්න මෙහෙම price action එක breakout එකක් දුන්නා. ඊළඟට මේ බලන්න. මෙයා ඇවිල්ලා මෙන්න මේකේ මෙතන තිබ්බ අර liquidity එක ගත්ත නැත්නම් inducement එක කවුරු හරි smart money බලන ඉන්න කට්ටිය ගොඩක් අය මෙතනින් තමයි trade එකට එන්න වෙන්න හිතානින් ඒ අය ටික ඔක්කොම hunt කරලා ඉවරලා market එක ආය පල්ලෙහාට දුන්නා. එතකොට මට ඔන්න තව BOS එකක් තියෙනවා. trend එක confirm වෙලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ price action එක ඔන්න BOS එකක් දීලා දෙන ඊළඟට එන්න තියෙන highest point එක මෙන්න මේක මේ low එකේ මෙන්න මේ high එක සහ මේ low එක තියෙනවා. ඊළඟට මෙතනින් trade frame කරත හැකි. මෙයා ගන්න යන්නේ මේක ඇතුලේ තියෙන internal liquidity සහ මම අර කියපු දේවල් එක්ක මෙන්න මේ හරි imbalance එකක් තියෙනවා. මෙන්න මේ range එකට market එක එන්න ඕනේ internal liquidity ගන්න. නේ මේ සම්පූර්ණ range එකට එන්න ඕනේ. මෙන්න මේ හරිය trend line එකක් වගේ තියෙන. මේ බා ඔන්න ඔහොම දේවල් ටික. ඕවා දැක්කම එතකොට මාකට් එක අනිවාර්යෙන් හිතෙනවා මේ කොහෙටවත් හිතනවනේ ලොජිකලි මාකට් එකේ ඉන්න ඕනේ මේ ලෙවල් එකට. මේ ලෙවල් එකට ආවට පස්සේ කාට හරි ට්‍රේඩ් එක ෆ්‍රේම් කරනවා නම් long position එක ෆ්‍රේම් කරනවා නම් මෙන්න මෙහෙම ෆ්‍රේම් කරන්න පුළුවන් බය නැතුව. ට්‍රෙන්ඩ් එක අපේ කන්ෆර්ම්. එතකොට අපිට RR එක 1/6ක් වගේ තියෙන්නේ නේ. ඇත්තටම මම පොඩි RR වලට ගොඩක් කැමති නෑ. මම කැමති සාමාන්‍ය ලොකු RR එකක් ගන්න. දැන් මෙතනින් ගත්තත් එහෙමයි. එහෙම RR එකක් ගන්නවා නම් ඊළඟට මට කන්ෆර්මේෂන් එකක් තියෙනවා මෙතනින් මාකට් එක රිවර්සල් වෙන්න යන්නේ කියලා. ඊළඟට මෙන්න මේ වික් එකේ මොන හරි ඉම්බැලන්ස් එකක් එක්ක එන්ට්‍රි එකක් තියෙනවා. මෙන්න ෂොට් එක අපිට කන්ෆර්ම්. මේ ඇතුලේ ලික්විඩිටි තියෙනවා. මෙන්න මේ සෙට් එකේ බා. ඔබ 1 minute නැත්නම් 3 minute යන ක්ලියර් පේයි අපිට. යප්. මෙන්න ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේකේ වාට රිෆයින්මන්ට් එක ගන්නවා නම් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙතනට ගන්න. ඔන්න අපිට අවශ්‍ය කාරණා හැමදේම තියෙනවා. මෙන්න මේකයට ලික්විඩිටි තියෙනවා. ඔන්න එන්ට්‍රි එක ගත්තා නම් ඔන්න උතනින් අපිට ෆ්‍රේම් කරන්න පුළුවන්. දැන් මම අර කියපු දේවල් මේ හැම තැනකදී මේ එකම දේ තමයි. මේ බලන්න මෙතනත් අර අවශ්‍ය කාරණා ටික තියෙනවා. වැලිඩ් PO එකක් තියෙනවා, ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒකට සෙට් වෙච්ච ලික්විඩිටි එකක් තියෙනවා. ඔන්න ඔහම try කරා නම් මේ එන්ට්‍රි එක අපිට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. අපිට කලින් 1.6කට වගේ තිබ්බ RR එක. දැන් මේ එන්ට්‍රි එක අපි ගත්තා නම් ඔහම කන්ෆර්මේෂන් එන්ට්‍රි එකක් ගත්තා නම් අපිට ගන්න පුළුවන්
එකට කීයද 21ක RR-යක් තියෙනවා. ඔන්න ඔහොම තමයි. දැන් මේකෙදිත් එහෙමයි. ඊළඟට පල්ලෙහාට එද්දි මේ රේන්ජ් එක මේකෙදිත් අර දේවල්ම තමයි. මේ රේන්ජ් එක කන්ෆර්ම් වුණා. එක්ස්ටර්නල් ගත්තා. ඊට පස්සේ ඉන්ටර්නල් ගන්න ආවේ නෑ. හේතුව අර මං කියපු දේවල්ම තමයි. අර ලොජිකල් වෙන්න ඕනේ. අපි හැම වෙලේම ට්‍රේඩ් කරනකොට ලොජිකල් වෙන්න ඕනේ. මේ පැත්ත විතරක් බලලා මම කියන්නේ මෙහෙම හැම වෙලේම අපි මම ඔයාලට කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් එක මේ හැමදේම අපි බලන්න ඕනේ. එකම ටයිම් ෆ්‍රේම් එකක ඉන්න එපා කියලා මම ඒකයි කියන්නේ. එකම ටයිම් ෆ්‍රේම් එකත් එක ට්‍රේඩ් කරොත් දැන් මේ ටිකෙත් ආය රේන්ජ් එකක් අපිට හැදලා තියෙනවා. මේ ටික ඔක්කොම මේව කරලා ආය ඔන්න කන්ෆර්මේෂන් එකක් දීලා දෙනවා. මේ ටිකේ ලික්විඩිටි එකක් තියෙනවා. මෙතන මම ට්‍රේඩ් එක ෆ්‍රේම් කරේ නැහැ. මෙතනින් ඕනනම් කාට හරි බැලුවොත් මෙන්න මෙතනින් ට්‍රේඩ් එකට එන්ටර් වෙලා කන්ෆර්ම් නැත්නම් සේෆ්ටි එන්ට්‍රිය එක්සිට් එක තියෙනවා මෙතනින්. නැත්නම් කාට හරි ඕනනම් මෙන්න මේ හරියට වගේ මේ උඩ තියෙන PY එකට වගේ ට්‍රේඩ් එක ෆ්‍රේම් කරන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඒ දෙක ඉවරයි. ඊළඟට මේ ගිය සිකුරාදා තිබ්බ එන්ට්‍රීස් එක මේ නිවුස් ටයිම් එක. යප්. නිවුස් එලාට මම ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්නේ නැහැ. නිවුස් එකෙන් පස්සේ හෝ ඊට කලින් තමයි ට්‍රේඩ් කරන්නේ. එදා දවසම මම ගොඩක් ට්‍රේඩ් කරේ නැහැ. නිවුස් එකකින් පස්සේ තමයි ට්‍රේඩ් කරන්න හිතන්නේ. මාකට් එක මෙහෙම ගියා. මෙන්න මේ හරියෙන් චොච් එකක් දුන්නා අපිට. චොච් එකක් දීලා මෙතන තියෙනවා හයියර්ස් සහ මෙතන තියෙනවා මේ ටික මිටිගේට් කරගෙන මෙන්න මේ හරිය ඉම්බැලන්ස් එකක් එක්ක PY එකක් තියෙනවා අපිට ක්ලියර් පේනවා. මම මෙතනින් ට්‍රේඩ් එක ෆ්‍රේම් කරේ නැහැ. මම ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙනකන් ඉන්නවා. මෙතන ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වුණා BOS එකක් දීලා. ඊට පස්සේ මේ ලික්විඩිටි කරලා මෙතන මෙන්න මේ වික් එකකින් එන්ට්‍රි එකකට මම එන්ටර් වුණා. මෙතනට ඇවිල්ලා මාකට් එක මේ හරියෙන් එන්ට්‍රි එක දුන්නාට පස්සේ ඊට පස්සේ ආය කන්ෆර්ම් මාකට් එක පල්ලෙහාට යන්නේ කියලා සහ මෙන්න මේ හරිය ෆ්ලිප් එකක් තියෙනවා. මම ඊළඟට ෆ්ලිප් එක ගැන නෙක්ස්ට් වීක් එක කතා කරන්න. මෙතන ෆ්ලිප් එකෙන් මම ආය එන්ට්‍රි එකක් ගත්තා. මේකේ හැබැයි මම මෙතන බලන්න වෙනදට මම ට්‍රේඩ් එකක් දැන් මේක බුලිෂ් නම් මේ ලෙවල් එක ගලවන්න බෑ මේ මාකට් එකනේ. දැන් මාකට් එක ලෙවල් එක ගලවලා මම ට්‍රේඩ් එක ෆ්‍රේම් කරනවා නම් මෙතනින් තමයි ඊළඟට බයි එකක් බලන්න ඕනේ. මම බැලුවේ නැත්තේ හේතුව මේ හයර් ටයිම් ෆ්‍රේම් PY එකක් මේ පැත්තෙන් වැදිලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ තමයි මේක අනිත් පැත්තට ආවේ. ඒකත් එක්ක තමයි මේක මේව කරේ. අයියේ වීඩියෝ කර ඉන්න ගමන් කරන්ට් එක ගියා. දැන් ආය මෙතනින් මම කතා කර හිටියේ මෙතනින් එන්ට්‍රි එකක් මම බැලුවේ නැත්තේ හේතුව මේ හයර් ටයිම් ෆ්‍රේම් PY එකක් තියෙනවා. මේ PY එකෙන් ආවට පස්සේ මාකට් එක මෙතනින් ගොඩක් වෙලාවට රිවර්සල් එකක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි මම මේ හරියෙන් ආයෙ එන්ට්‍රි එකක් බලන්නේ නැත්තේ. ඔය වගේ දේවල් ඔයා ලොජිකලි හිතන්න ඕනේ. නැත්නම් අපිට ටෙක්නිකලි හිතුවොත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම ගත්තට මෙතනින් එන්ට්‍රි එකක් බලන්න පුළුවන් ටෙක්නිකලි බැලුවොත්. මම ඒකයි කියන්නේ ටෙක්නිකලි ඔයාලට දැන් එන්ට්‍රි මොඩල් එක මම මොන හරි දුන්නා කියලා හිතන්නකෝ. දැන් අර මං කියපු විදියට දැන් අර මුල මෙන්න මෙහෙම කිව්වේ මේ එක්ස්ට්‍රීම් එකට ආවොත් නැත්නම් මෙන්න මේ හරියට ආවොත් මේ ලෙවල් එක ගලවන්න බෑ යන විදියටනේ. එහෙනම් මෙහෙම යන්න ඕනේ. ඒක නිසා තමයි මම කිව්වේ අර හැම වෙලේම මොඩල් එකකට පුරුදු වෙන්නේ නැතුව ලොජිකලි හිතුවොත් එහෙම ට්‍රේඩ් කරන්න ලේසි අපිට. ඔය දේවල් ටික තමයි තියෙන්නේ. දැන් මේකේ මම ගොඩක් ගත්ත එන්ට්‍රීස් තිබ්බා. මට ඒ ටික මම ඔයාලා channel එකේ දැම්ම දෙක තුනක් මට මොබයිල් එකෙන් ගත්ත ඒවා ටික දාන්න බැරි වුණා. සහ මම පුළුවන් දේවල් ටික දාන්න. ඒ වගේ ඔයාලා මෙහෙමයි. මම එන්ට්‍රීස් chart channel එකේ දාන්නේ ඔයාලට එතන මම කොහොමද එන්ට්‍රි එකක් බැලුවේ. ඒවා මම එතන කියන්නේ මට වීඩියෝස් හැම එන්ට්‍රි එකකටම එක ගානේ කරන්න බෑ. මම channel එකේ වීඩියෝස් ටික දැම්මම ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම එතන බලලා තියෙන හේතු ටිකනේ. එතන මම ගොඩක් දේවල් කියන්නේ මම එන්ට්‍රි එකට එන්ටර් වෙන හේතුව නම් මොන හරි හේතුවක් තියෙනවා නම් ඒ ටික මම ඔයාලට දැන් මේ බේසික් සීරීස් එකේ වුණත් මේකේ ගොඩක් දේවල් කතා කරලා තියෙන්නේ. මේකේ කියලා දීලා තියෙන දේවල් වලින් ඔයාලට ඒ දේවල් තේරුම් ගන්න. ඒකෙන් තමයි මම එන්ට්‍රීස් දැන් ගොඩක් ඉල්ලලා තියෙනවා එන්ට්‍රීස් දාන්න කියලා. ඒකට විදියට තමයි දාන්නේ. මම මොබයිල් එකෙන් ගන්න ඒ වගේ දාන්න. හැබැයි ඒ වගේ ස්ක්‍රීන්ෂොට් එකත් ටයිම් එක වෙනවානේ. එතකොට ඔයාලට ඒක රිපෙයාර් කරන්න පුළුවන්. මොන ටයිම් එකකටද ලංකාවේ ටයිම් එක යන අරන් තියෙන්නේ කියලා. එතකොට ඒ එන්ට්‍රියත් එක්ක ඔයාලට කන්සිඩර් කරගත හැකියි. හරි ගොඩක් කේස් ස්ටඩි ගන්න සහ මං හිතන අද වීඩියෝ එකෙමුත් යම් කිසි දෙයක් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මට පොඩි දෙයක් හරි ඔයාලා ඉගෙනගෙන
මැසේජ් එකක් දැම්මම ඒක ඇත්තටම සතුටුයි. එතකොට තව වීඩියෝස් කරන්න හිතනවා. ගොඩක් අය මට මැසේජස් දාලා තිබ්බා අයියේ මේ ගාන හොයාගත්තා මේ ගාන හොයාගත්තා. ඇත්තටම සතුටුයි. මහන්සියලා කරගන්න ඔයාලගේ මහන්සිය තමයි අපිට කරන්න පුළුවන් දේවල් කියලා දෙන එක විතරයි. මේ හැම දෙයකදීම ට්‍රේඩින් කියන්නේ ඇත්තටම අමාරු සබ්ජෙක්ට් එකක්. මයින්ඩ් එක තමයි තියෙන්න ඕනේ. ඇත්තටම ටෙක්නිකලි පොඩි දේවල් ටිකක් කියලා දෙන්න තියෙන්නේ. සහ ඔයාලගේ මයින්ඩ් එක සහ ප්‍රැක්ටිස් එක තමයි මේකට ගොඩක් බලපාන්නේ. එහෙනම් අපි ආයේ වීඩියෝ එකෙන් හම්බෙමු.